ඩොලර් බිලියන 13ක් වියදම් කරලා හදපු ලෝකේ මෙතෙක් බිහිවුණු භයානකම යුද නැව ඔයා දැකලා තියෙනවද? මේ තමයි ඇමරිකානු නාවික හමුදාවට අයිති USS ජෙරල්ඩ් ආර් ෆෝඩ් ගුවන් යානා ගෙන යන නැව. මේක නිකන් නැවක් නෙවෙයි. පාවෙන දෙවෙන්ත යුද නගරයක් කිව්වොත් හරි. හිතාගන්න පුළුවන්ද මේකේ තරම? මේ නැව මීටර් 333ක් දිගයි. ඒ කියන්නේ පාපන්දු පිටි 3ක් එකතු කළා වගේ විශාලයි. බර ටොන් ලක්ෂයකට වඩා වැඩි. ඒ වගේම මේක ඇතුලේ නාවික බටයින් 4500කට විතර එකවර ඉන්න පුළුවන්. මේ දැවැන්තයා මුහුදේ යන්න ඩීසල්වත් ගල් අඟුරුවත් පාවිච්චි කරන්නේ නැහැ. මේක ඇතුලේ තියෙනවා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක දෙකක්. ඒකෙන් ලැබෙන බලයෙන් කිසිම ඉන්ධන පිරවීමක් නැතුව අවුරුදු 25ක්ම එක දිගට මුහුදේ යන්න මේ නැවට පුළුවන්. මේකේ තියෙන භයානකම දේ තමයි ප්‍රහාරක බලය. F-35 වගේ ලෝකේ තියෙන අති නවීන යුද ගුවන් යානා 75කට වඩා මේක ගෙනියන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන අලුත්ම විද්‍යුත් චුම්බක තාක්ෂණය නිසා තත්පර කිහිපයක් ඇතුළත ගුවන් යානයක් වේගයෙන් අහසට යවන්න මේකට පුළුවන්. ලෝකේ ඕනෑම තැනකට ගිහින් ක්ෂණිකව ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් මේ USS ජෙරල්ඩ් ආර් ෆෝඩ් නැව ඇත්තටම ඇමරිකානු යුද බලයේ යෝධ සංකේතයක්. මේ වගේ ලෝකේ තියෙන අමුතුම දේවල් ගැන දැනගන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.